මොකද අපි කියනවා අර මේ විස්කි වීදුරුවකට සෝඩා ටිකක් දැම්මම අර පොඩි එක දෙක මික්ස් වෙනකොට එනවනේ පොඩි නිකන් හැඩයක් වගේ නිකන් අර මික්ස් වෙද්දි ඒ දෙක Facebook එකේ මාකට් ප්ලේස් වල හෙසනයිට් ගානට් ඒ කියන්නේ අපි අර ගෝමේද කියලා කියන ගල ස්පෙසටයිට් ගානට් කියලා විකුණන්න දාලා තිබුණ අවස්ථා දැකලා තියෙනවා. අද පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා ගානට් ගැන ස්පෙසිෆිකලි පොඩ්ඩක් ෆෝකස් කරලා මේ මැන්ඩරින් ගානට් එහෙම නැත්නම් මේ ස්පෙසටයිට් ගානට් සහ ඊටමතර අපේ තියෙන හෙසනයිට් ගානට් කියලා තියෙන්නේ ගෝමේද කියලා මොන ඔය ගානට් වෙරයිටිස් දෙක. මොකද මේ දෙකම ටිකක් පාටින් ටිකක් සමානකම් දක්වනවා. රයිට් එතකොට මම අර කලින් වීඩියෝ එක කියලා තියෙනවා මේ ගානට් කියන එක ගානට් ෆැමිලි එකක් නෙවෙයි ගානට් ගෲප් එකක් කියලා. ඒතර මේ ගානට් ගෲප් එකේට ගානට් ගෲප් එකක් කියන්නේ දැන් අපි ගත්තොත් සෆායා ගලට ගත්තොත් සෆායාකට අපි කියන්නේ ෆැමිලි එකක් කියලා. සෆායා ෆැමිලි. රයිට්? ඒක පින්ක් සෆායා වෙන්න පුළුවන්, යෙලෝ සෆායා වෙන්න පුළුවන්, රූබි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බ්ලූ සෆායා වෙන්න පුළුවන්. පින්ක් සෆායා, පර්පල් සෆායා ඔක්කොගෙම තියෙන කෙමිකල් කොම්පොසිෂන් එක එකයි. රයිට්? ඇලුමිනියම් ඔක්සයිඩ් තමයි තියෙන්නේ. නමුත් ගානට් වලට ගත්තාම ඒක වෙනස්. ගානට් වලට ඒක තමයි අපි කියන්නේ ගානට් එකට ගානට් මේ ෆැමිලි එකක් නෙවෙයි ගානට් කියන්නේ ගෲප් එකක් කියලා. මොකද එක එක ගානට් වර්ගයට එක එක කෙමිකල් කොම්පොසිෂන්ස් තියෙනවා. ඒකත් එක්කම ඒ ගානට් වලට වෙන් වෙච්ච රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ වර්තනාංකයක් තියෙනවා. රයිට්? ඒතර මේ සමානකම් හින්දා ගෲප් එකකට දාගන්න අපිට පුළුවන්. රයිට්? එතකොට මේ වලිනුත් ගානට් තියෙනවා. ඉතින් රෙඩ් ගානට් කියලා තියෙනවා. ෆයර් අප් ගානට්, ඇල්මන්ඩයිට් ගානට්, එහෙම ග්‍රොසියුල කියලා කියනවා. ඕක මේ හෙසනයිට් ගානට් එකේම මේ ග්‍රොසියුල එකේ ටයිප් එකට. ඒ වගේ ගොඩක් තියෙන ඩෙමන්ටොයිඩ් ගානට් කියලා තියෙනවා. රයිට්? ගානට් කියන්නේ ලොකු පාට අණුව ගොඩක් වෙරයිටිස් තියෙන ගල් වර්ගයක්. එතකොට මේකේ දැන් ඔය මේ මම ඇත්තටම දැක්කා සමහර තැන්වල ඔය මේ Facebook එකේ මාකට් ප්ලේස් වල හෙසනයිට් ගානට් ඒ කියන්නේ අපි අර ගෝමේද කියලා කියන ගල ස්පෙසටයිට් ගානට් කියලා විකුණන්න දාලා තිබුණ අවස්ථා දැකලා තියෙනවා. ඉතින් අර මැනික් ගැන නොදන්න කෙනෙක් මේ වුණොත් සමහර විට මේකට රැවටෙන්න පුළුවන්. මේකේ පාට එක කියන්නේ ඇත්තටම පාට සමානම කියන්න බෑ. නමුත් දෙකම නිකන් ඔරෙන්ජ් පාටට තියෙන ගානට් දෙකක් තමයි ඔය මං කියමු ගානට් දෙක. يعني ස්පෙසටයිට් ගානට් එකයි හෙසනයිට් ගානට් එකයි. ඒතර මේ දෙක වෙනස් කරන්න විදි තමයි මේ ස්පෙසටයිට් ගානට් කියන එක ගොඩක් වෙලාවට ලංකාවෙන් හම්බ වෙන්නේ නැහැ. රයිට්? ලංකාවෙන් හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ හම්බ වෙන්නේ ඔය හෙසනයිට් ගානට් කියලා ගෝමේද කියන වර්ගයට තියෙන ගල. පළවෙනිම දේ තමයි බැලු බැලමට වඳුර ගන්න පුළුවන් පළවෙනිම දේ පාට. ස්පෙසටයිට් ගානට් සාමාන්‍යයෙන් ටිකක් ඔරෙන්ජ් පැත්තට කියන තැඹිලි පාට වර්ණය පැත්තට ටිකක් වැඩි. එතකොට ඔයාලට ඒකෙන් එකපාරටම ගොඩාක් වෙලාවට අඳුර ගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. يعني හොඳ දීප්තිමත් තැඹිලි පාට වර්ණයක් තියෙනවා නම් මේක ස්පෙසටයිට් ගානට් එකක් විදියට. ඒතර හෙසනයිට් ගානට් එක ගත්තොත් හෙසනයිට් ගානට් එක පොඩ්ඩක් දුඹුරු මික්ස්ර් තැඹිලි පාටක් තමයි තියෙන්නේ. දුඹුරු පාට පොඩ්ඩක් මික්ස් වෙච්ච තැඹිලි පාටක් තමයි තියෙන්නේ. ඊළඟ දේ තමයි මේක ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස්. එතකොට දැන් මම කිව්වේ අර මේ ගානට් ගෲප් එකක කියන මේක කිව්වනේ. එතන මේකේ තියෙන ඉන්ක්ලූෂන්ස් උත් සමහර ටෙකින්කට වෙනස්. දැන් රබහ ගල්, ඒ කියන්නේ රතු පාට ගානට් එකක් ගත්තොත් ගොඩාක් දුරට ලංකාවේ වුණත් හම්බෙන ගල් ගොඩක් පිරිසුදුයි. නේද? එතකොට මේ පිරිසුදු ගල් තමයි ගොඩක් වෙලා රතු මේ හම්බෙන්නේ. එතකොට හෙසනයිට් ගානට් එක ගත්තත් හෙසනයිට් ගානට් එකත් සාමාන්‍යයෙන් පිරිසුදු ගලක්. නමුත් මේක ඇතුලේ නිකන් පොඩි නිකන් දුමක් වගේ එහෙම නැත්තම් නිකන් ඔයිලි වගේ දුමක් කියන්නත් බෑ ඇත්තට මේකට. නිකන් අර තෙල් ගතියක් වගේ තියෙන පොඩි මේ තත්ත්වයක් ඇතුලේ දකින්න තියෙනවා. ඒ කියන්නේ ඒක නිකන් හරියටම හරි ක්ලීන් නෑ. ඔකට අපි කියනවා අර මේ විස්කි වීදුරුවකට සෝඩා ටිකක් දැම්මම අර පොඩි ඒක දෙක මික්ස් වෙනකොට එනවනේ පොඩි නිකන් හැඩයක් වගේ නිකන් අර මික්ස් වෙද්දි ඒ දෙක අන්න ඒ වගේ පොඩි ගතියක් මේකේ හෙසනයිට් ගානට. ඒ කියන්නේ ගෝමේද වල
ඒක පෙන්눔 කරනවා. ඒතර ඒකෙන් ඒක පොඩ්ඩක් වෙන් කරලා අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර ස්පෙසටයිට් ගානට් වල සාමාන්‍යයෙන් ෆයිබරස් ඉන්ක්ලූෂන්ස්, ඒ කියන්නේ නිකන් පොඩි කෙඳි වගේ තියෙන ඉන්ක්ලූෂන්ස් වලට දකින්න ලැබෙනවා. එතකොට ස්පෙසටයිට් ගානට් සාමාන්‍යයෙන් ඉන්ක්ලූඩඩ් ස්ටෝන් එක. සාමාන්‍යයෙන් paludu තියෙන ගලක් තමයි ස්පෙසටයිට් ගානට් කියලා කියන්නේ. අතරම ස්පෙසටයිට් ගානට් එකේ ගාන ගෝමේද කියන්නේ හෙසනයිට් ගානට් එකට වඩා ගොඩාක් වැඩි අගයක් ගන්නවා. සාමාන්‍යයෙන් කැරට් එකක ගලක් වුණත් රුපියල් 15000 20000 25000 30000 35000 එහෙම යන්න පුළුවන් පාට අනුව. right? එහෙම වෙන්න පුළුවන් පාට අනුව. හරි? එතකොට අන්න ඒකෙන් හොඳට මතක තියාගන්න ඔය මේකෙන් පොඩ්ඩක් අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ස්පෙසටයිට් ගානට් එක ක්ලීන් ගලක් තියෙනවා නම් ගාල ලොකුයි නම් ගොඩක් වෙලාවට ස්පෙසටයිට් ගානට් වැලියු එක ගොඩක් ඉහළ යනවා. ගලේ සයිස් එක ලොකුයි නම් සහ paludu තත්ත්වය පොඩ්ඩක් අඩුයි නම්. right? ඒකට ඒක ලොකු ලක්ෂ ගණන් වලට උනත් යන්න පුළුවන්. right? හැබැයි ඉතින් ගෝමේදවල ඒව නැත්තම් මේ හෙසනයිට් ගානට් වල එහෙම මේකක් එන්නේ නැහැ. right? ඒකින්ද හොඳට මතක තියාගන්න ওই දෙකට රැවටෙන්න එපා. පාටෙන් මුලින්ම අඳුර ගන්න රයි එකක් දෙන්න. ඉතින් මේ ස්පෙසටයිට් ගානට් එකේ තවත් එක මේකක් තියෙනවා. ඒකට අර ෆැන්ටා ගානට් එහෙම නැත්තම් මැන්ඩරින් ගානට් කියලාත් කියනවා. ඒකත් එන්නේ අර ෆැන්ටා මේ වල කලර් එකනේ. මේ ෆැන්ටා කියන අපි බොන ඩ්‍රින්ක් එක තියෙන්නේ. ඒකේ පාටට මේ තියෙන මේකක් තියෙනවා ස්පෙසටයිට් එකේ. ස්පෙසටයිට් ගානට් එකට ගොඩක් අර ෆැන්ටා ගානට් කියලා කියන මේකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ස්පෙසටයිට් ගානට් දැන් ලංකාවට එන ඒවනම් ගොඩාක් දුරට එන්නේ මැඩගස්කර් වලින් එහෙම නැත්නම් ටැන්සානියා වගේ ඒ වගේ පැති වලින් එන්නේ. නමුත් ස්පෙසටයිට් වෙරයිටි එක හම්බ වෙන තවත් රටවල් තියෙනවා. USA එහෙමත් මම දන්න තරමින් ස්පෙසටයිට් ගානට් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ ඔයාලට දැනගන්න ඕන මේක තියෙන්නේ මේ ගානට් කියන්නේ හොඳ ගලක්. ඇතරම මේ ට්‍රේඩ් එකේ ගොඩක් වෙලාවට වෙළඳ පොලේ වෙළඳාම් වෙන ගලක්. ඒකින්ද ඔයාලට දැනගෙන තියාගන්න ඉන්න එක වටිනවා. මේ ගානට් කියන්නේ මොකද්ද, මේ ගානට් මොන ටයිප් එකද කියලා අඳුනා ගැනීම. හරි, එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට බොහොම ස්තුතියි රැඳිලා හිටියට.